Hello guys, ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්නවා තවත් ක්‍රාෆ්ට්මෑන් ගේම් ප්ලේ එකකට. ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ එකට යමු. ඉතින් මුලින්ම මම මේ දුවන්නේ කිව්වා මගේ පිටිපස්සෙන් කෝලා බෑ කෙනෙක් පස්සෙන් පන්නනවා. සාමාන්‍යයෙන් ඔය හැම කෝලා බෑ කෙනෙක්ම අපේ පස්සෙන් පන්නන්නේ අර පැටවු ඉන්න කෝලා බෑස තමයි අපේ පස්සෙන් පන්නන්නේ. ඉතින් මම කලින් මේ වගේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් මම ඒකේ සීරියස් එක නැවතුත් අපිට ඒකේ විලේජ් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් අපේ විලේජ් එක හම්බ නැතු ඉතුරු වැඩ කටයුතු ටික ඉස්සරට කරගෙන යන්න බෑ. ඉතින් මං හිතනවා මේක අපේ විලේජ් එක හම්බෙයි කියලා. ඉතින් මං ඉම්මට ගහක් කපා ගන්නම්. තාම අතර දෙන්න පස්සෙන් එනවද? තාමත් පස්සෙන් උංග මරන්න වේද දන්නෙත් නෑ. බලමු. මරන්න ඕන නම් ඉතින් කරන්න වෙනවනේ ඒක. ඉම්මට මම වුඩ් ටිකක් ගන්නම්. ආවද? ෂේප් අපි දැනට ආරක්ෂිතයි. කෝ ගහ. එමස අනිත් පැත්තේ ඉම්මට හාරගත්ත දිව්වා. ගහ ගත්ත ගමන්. මෙතනම ඉම්මට බයෝ ටික හදාගන්න නැත්නම් ආයෙත් අරුව පස්සෙන් බන්නත් අපි බයෝ ටික හදා ගන්න බෑ. මෙච්චරයිද ගහේ? හිම ගොඩක් විතර කරන බීමට. දැන් නම් ඉන්න බෑ දුවන්න. එක හાર્ට් එකයි. මට මතක නැහැ දැන් කොහෙද මම ස්පෝන්ලා මොන පැත්තටද ගියේ කියලා. අර පැත්තටනේ. තාමත් එතන ඉඳියේ දන්නේ ඒකයි ප්‍රශ්නේ. නෑ මේ පැත්තට නෙමෙයි ගියේ. එහෙනම් අනිත් පැත්තට වෙන්න ඕනේ. නෑ මම මේ වෙන තැනක තමන්ද ස්පෝන් උනේ. මොකද මම ස්පෝන් වෙච්ච තැන ඉස්සරහින් තිබ්බ තනවල ගොල්ලක්. ඒකත් නෑ. අපි යන පැත්ත හරියට දන්නේ නැහැ කමන්නේ. ඉතින් ඒතකොට අපි අර ගස් වුඩ් ටිකක් විතරනේ නේ හම්බුණා පැත්ත. අර තියෙන ගහ පේන්නේ. ඉතින් වටපිටාව සද්ද ඇහි ගණන් ගන්න එපා. අපි අද ගෙදර මන්ත විතරයි ඉන්නේ. හැබැයි අර අපේ ගෙදර සත්තු වගේ එක්කිනේ සත්තුන් ටික ඇරලා දැම්මා. ඒකද සද්ද එයි. මේ හරිනේ මම මරුනේ. මම ඉතින් හම්බෝ මැප් එක මම බඩට අපර අවුන් එක අතරින් ඉවරයි. මැප් අරගේ පරිස්සමෙන් මුළු තියගේ පැටිය පේන්නේ නැත්තත් කොහෙන් හරි එකපාර ගහන්න ඉන්න පුළුවන්. ඌට්ටා මෙතනත් ඉන්න. මෙතන පැටවු නැහැ හින්දා බය වෙන්න දෙයක් නැහැ. අපි ඉන්නට තව විලේජ් එකකුත් හොයන්න යා. සාමාන්‍ය මේක විලේජ් රෑනකම් පේන්නේ නැහැ. මොකද කිව්වොත් ඔක්කොම සුදු පාටයිනේ. දැන් රෑන පන්තන් එලියක් හරි තියෙනවනේ. ඉතින් මගේ කටහඬ නිකන් වෙනස් වෙලා ගියා ඔයාලට තේරෙන්නේ නැති. අන්න අතන මොකද්ද? උග්ගස් ටිකක් ගැලවුණා. මම ඊට තහුනේ ආරම්භ යන්න. අපිට වටිනේ අනාගතේ. අයිස් කුඩින්ම යන්. ඉතින් අරගේ මම තව එක වීඩියෝ රෙකෝඩ් උත් කරා අර කලින් සීරීස් එකේ. දැන් එක වීඩියෝ එකනේ කොහොමද දැම්මේ. හැබැයි ඊට පස්සේ මොකද්ද ඒක මම නතර කියන්නේ. ඒකේ මම විලේජර්ස්ලා අවුට්පෝස්ට් එකක් ගාවින මම නතර කරේ. ඊට පස්සේ යාළුවත් එක්ක ෆයිට් කළා. මම ආමර් එහෙම ගන්න හදා ගන්න වීඩියෝ එකක් නුව කරා. ඒකෙදි මම දාන්න කියන මොකද ඒකෙත් මගේ කටහඬ පොඩි අවුලක් තියෙනවා. මේකෙත් බොහෝ දුරට ඒකේ හැබැයි මම මේක බොහෝ දුරට දානවා වීඩියෝ එක. කියන්නේ මම සාමාන්‍ය වීඩියෝ ලොකුට එඩිට් කරන්න මොකද මේ මගේ තාම මුල් කාලේ වීඩියෝස් නේ කියන්නේ මුල් කාලේ වීඩියෝස් තමයි ඉතින් හරියන්න ඕනේ. මුල් කාලේ වීඩියෝස් උන් නෙමෙයි මොකද්ද මේ. තාම ඉතින් ලොකුට අත්දැකීම් නැහනේ. කියන්නේ මම තමයි එඩිට් කරන්න එහෙම දන්නේ නැහැ. මට පුළුවන් විදිහට තමයි එඩිට් නම් දාන්නේ. මේ හරිය බොහෝ දුර විලේජ් එකක් තියෙන්න ඕනේ. යම්කෝ අර වටේට. මෙතන ගඟක්ද තියෙන්නේ. මට හිතෙන්නේ ගඟක් තමයි තියෙන්නේ. ඉතින් මේ හරිය ෂීප්ලා 30 පවුන් වෙනවා අඩු හින්දා අපිට කොහොම විලේජ් එක හොයාගන්න වෙනවා රෑ වෙන්න කලින්. ගානේ මෙන්න මේ වගේ අයිස් බයෝම් එක කියන්නේ ඉක්නෝ බයෝම් එකකුයි මොකක්ද ඉග්නෝලු. කොහොන අයිස් කියනකෝ. අයිස් බයෝම් එකකුයි මේ වගේ බයෝම් එකකුයි සාමාන්‍යයෙන් තියෙද්දී මොකද්ද මේ හරිය විලේජ් එක සාමාන්‍ය මෙව වෙනවා. අය පොඩ්ඩක් ගිහින් බලමු උඩ හරියකට. උඩකින් යනකොට පොඩ්ඩක් හරි පෙනේනේ දුර.
අන්න හරි ඉතින් මගේ මොකක් හරි කියන්නේ වීඩියෝ වල අවුලක් තියෙනවා නම් ඔයාලා ඒක කියන්නේ කියන්නේ කටහඬේ අවුලක් තියෙනවා නම් කියන්න මම සාමාන්‍යයෙන් මුකුත් මයික් එක නැතුව රෙකෝඩ් කරන්න කියන්නේ කටහඬ මුකුත් හදන්නේ නෙමෙයි මගේ නෝම කටහඬෙන් මම කතා කරන්නේ දැන් නම් මේ පොඩ්ඩක් උගුර ගිහින් තියෙන්නේ මොකද කිව්වතර අපි ස්පෝර්ට් මීට් තිබ්බ ඉස්කෝලේ ඉතින් ඒකට මම කියන්නේ මාච් පාස් තිබ්බ ඉතින් මම තමයි ඒක කමාන්ඩ් කරන්න ඉතින් හිටියේ ඉතින් උගුර ගිහින් තියෙන්නේ ෂීප්ලා දෙන්නෙක් ඉන්නවා සුදු ෂීප්ප මරමු එයා එකයි දුන්නේ හුඟක් කට්ටිය සාමාන්‍යයෙන් හලාසුරගේ දෙකක් දෙන කට්ටියක් ඉන්නවා ඩොග් කෙනෙකුත් ඉන්නවා විලේජ් එක තාම හම්බුනේ නෑනේ ඉතින් අර මතක තියෙන අරගේ මං ක්‍රියේටිව් ගියා ඔය බඩු හොයද්දී හැබැයි මම මේක නම් ක්‍රියේටිව් යන්නේ කෙලිම සර්වයිවල් එකකින්මයි මේක කරන්නේ කියන්නේ බඩු හොයදිනලු විලේජ් එක හොයද්දී පොඩ්ඩක් ඉතින් මං කියන ලොකෝට ගණන් ගන්න ඒවා මොකද කිව්වොත් මම මේ කියන්නේ තාම හුරු නෑනේ පුළුවන් තරම් හොඳට ඉතින් වීඩියෝ ටික කරන්න බලන්න හැබැයි මගේ YouTube channel එකේ මම බොහෝ දුරට කියන්නේ ඔයාලා බලද්දී මගේ වීඩියෝ නැති වෙන්න පුළුවන් මොකද කිව්වොත් අර මගේ YouTube channel එක අනිත් කටට වීඩියෝ තියෙනවා කියලා පෙන්වන්නේ ඒක කියන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් බොහෝ දුරට මම වීඩියෝ YouTube channel එක delete කරලා පටන් ගන්න ඉඩ තියෙනවා එතකොට ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක වෙයි ඉම්මන්ට යන් විලේජ් එකක් හම්බෙන්නකෝ නැත්නම් රැයට කොහේ ඉන්නේ මේ දන්නේ බැරි මොන ගහක් උඩටවත් යන්න වෙයි අපිට මේ හිම දිය වෙනවද මේ ගස් වලින් මේවට මට පැල වර්ගෙම හම්බෙන්නේ ඔය මම ඉම්මට ආරක්ෂිත තැනකට ගියොත් වාසි ඕ දුවන්න උඩට ගමන් නේ ලයිට් එළියක් වගේ පේනවනේ එයා අහස එළියද හුට්ට අහස එළියද විලේජ් එක දන්නේ මං ඉම්මට ඉතින් එතන උඩට යන්න බලන්න දැන් සොම්බිලා 30 පවුන්ඩ් නටන් ඇති මගේ මට දුක තියෙන්නේ බඩු ඒ කියන්නේ බඩු නැති වෙයි කියලා අනිත් යන ලොකෝ ගන්නෑ මොනේ එලියක් වගේ එකක් පේන්න තියෙන බලමු ගෙවල් වගේ ගෙවල්ලු කැලාව ගිනි ගන්න ඉතින් අපි ඒ හරිය පොඩ්ඩක් කිව්වොත් මොකද කිව්වොත් ඒ හරිය ඒතොර එළියේ හින්දා සොම්බීස්ලා ස්පවුන් එහෙම වෙන්නේ නැහැ ඒ හරිය මං හිතනවා ආරක්ෂිතයි කියලා මෙන්න මේ කොනකින් වගේම ගිහින් දාන්නේ දාන්න එපා දෙන්න අයියෝ මැප් එක පිටින්ම නැති වුණා ඉතින් මක් කරන්නද දුක තමයි දැන් නම් යන්නේ මම පොඩ උදේ වෙනකන් ඉන්නම් නැත්තම් මට මෙතන මැරෙන්න වෙන්නේ ඉතින් මම උදේ වුණාට පස්සේ ආයෙත් එන්නම් පොඩ්ඩක් අය පල්ලෙහාට යන්කෝ හරි මම පොඩ්ඩක් උදේ වෙනකන් ඉන්නම් මොකද කිව්වොත් නැත්තම් ආයෙත් ගියොත් ආයෙ මැරෙන්න වෙනවා ඉතින් මම උදේ වුණාට පස්සේ ආයෙ වීඩියෝ පටන් ගන්නම් ඉතින් guys ඔන්න උදේ වුණා ඉතින් අපි උඩට යන් හරි අපි උඩට ආවා දැන් නම් උදේ වුණා වීඩියෝ එක මගේ නතරුණා මොකද මම උදේ වෙන්නද කියලා තියලා ෆෝන් එක මං ගියා පොඩ්ඩක් එළියට බලද්දි කියන්නේ ෆෝන් එක කට ඕෆ් වෙලා ඉතින් ඕෆ් වෙච්ච පාර වීඩියෝ එක නතර වෙලා ඉතින් මම වීඩියෝ එකට කනෙක්ට් කරන්න බannන්න නැත්නම් කියන්නේ මට කනෙක්ට් කරන්න බැහැ නම් මොකද්ද මම දෙක කියන්නේ දෙවිදියකට දාන්න අපි මේ උදේ මැරිච්ච ස්කෙලිටන්ස්ලා එහෙම බඩු ටික ගමු හරි දැන් අපිට මැප් එක ගන්න නැත්නම් මැප් එකේ පොඩ්ඩක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට පේන කියන්නේ නෝම් කියන්නේ මැප් එකේ අපි ඉන්න වටේ ටික පෙන්නනවානේ ඒතකොට අපි අවඩ විලේජ් එක තිබ්බනේ ඒක හොයාගන්නත් තිබ්බා අපි දැන් තවත් පැත්තකට යමු ඉතින් අපිට ගස් කියන්නේ වුඩ් ටිකක් ගන්න වෙනවා
මම මේ මොකක්ද මේකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරලා දෙන්න මොකද ඔයාලා කියන්නේ ගිය සැරේ මම මුලින්ම දාපු වීඩියෝ එකේ මගේ සවුන්ඩ් එක එහෙම කියන්නේ මගේ කටහඬ ඇහෙන්නේ නැහැ ගේම් එකේ සවුන්ඩ්ස් හින්දා ඉස්සරෙන් කෝල බෑ කෙනෙක් මම හිතන්නේ උට නම් මේකෙන් නැතු නෑ වගේ පොඩ්ඩක් ඉන්න යාළුවනේ හරි ගයිස් අපි මට විලේජ් එකක් හොයන යන් හතර වටේම කොළ බෑසල නම් ඉන්නවා පැටියෙක් නැති උන් ඉන්න තරමට හොඳයි මොකද පැටියෙක් ඉන්න උන්ට ගුටි කන්න නම් ගමකට මහනම් අයිස් විතරයි පේන නම් තින් අපි පොඩ්ඩක් ගොඩබිම පැත්තෙන් යන්කෝ සාන ගොඩබිමේ සාන විලේජ් එකක් තිබ්බ 30 පවුන් වෙන්නේ ඉතින් මං ඊළඟට ඔයාලට දෙන්න ඉන්න ගේම් එක තමයි අයිස් කියන හොරර් ගේම් එක. අපි මං ඉතින් ඔයාලට ඊළඟට දෙන්න ඉන්නේ අයිස් කියලා තියෙන හොරර් ගේම් එක. ඒක තමයි මම මුලින්ම දාන්න හිටපු ගේම් ප්ලේ එක මං ඕන්න මම හිතන්නේ ඒක මං කියන්න නැත්te පළවෙනි වීඩියෝ එකේ. මං කොහොමද මට හිතෙනවා 1% ආයතයි තියෙන්නේ. අපිට කන්න කෑමක් නැති වෙන පාටයි. ඉම්මන්ට විලේජ් එක කම්මුණොත් හොඳයි. කියන්නේ මේක අර හිමෙන් හදපු විලේජ් මනු ගත් තියෙන්නේ. එහෙන් දවුල් අතන ගහක් තියෙන අපි එකකින් ඉම්මට වුඩ් ටිකක් ගමු. අර මොකද්ද පාවෙවි තියෙන්නේ? අපි මේ ආව පාරේ ඇවිත් තියෙන්නේ. මට හිතෙන්නේ අපිට ආයෙත් අපේ බර්ඩ් එක ගන්න පුළුවන් වෙයි. මට මතක නැහැ මෙතින් එන අපි මං කොහොමද ගියේ කියලා. කෙලින්ම වෙන්න ඕනේ ගියේ. කොයි ලාවා පූල් එක තියෙන මැප් එක හරිය තිබ්බනම් ලාවා පූල් එක කියන්නේ අතු පාටින් පෙන්නනවානේ. කාන අපි මෙහෙම යා. අම්මුණත් හම්බෙන්නේ නැත්තම් හම්බෙන්නේ නැති කමන්නේ. බලන අයිස් විතරයි. අපි කොහෙන්ද උඩට නගින්න පොඩ්ඩක් බලමු. මට මතක විදිහට අපිට පම්කින් ගෙඩියකුත් හම්බුණානේ. මේ පැත්ත තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. මේකද? ආව් ඒක නම් දැනුණා. මම හිතන්නේ මං හරි පාර තමයි යන්නේ. මෙතනින් පස්සේ පොඩි ප්‍රශ්නයක් ආවා. මේකෙන් පස්සේ මං කැලෑ ඇතුලේ ඉන්නේ ගියේ. තව ෂීප් කෙනෙක් ඉන්න අපරාධර බඩු තිබුණා. කමන්නේ අපි මුල මුව මරගමු. සෝරි යාළුවා මට මරන්නේ. මට වගේ වූල් ටික ඕනේ. අයන් ටිකක් තිබුණා ෂීප් එක හදලා වගේම වූල් තුනම ගන්න තිබ්බ කප කප. එහෙනම් ඉතින් අපිට සම්පත් නෑනේ දැන්. පික් කෙනෙකුත් ඉන්නවා දැනට ඕනේ. දැනට ඕනේ. මේ පාර නෙමෙයිද මන්ද මොකද මෙච්චර දුර මට මතක නෑ මම ඇවිදන් ආවද කියන්නේ මම කැලෑ ඇතුල් පැත්තේ ඉන්නේ ආවේ හින්දා පොඩි අවුලක් තියෙනවා. අපිට කෝල් ටිකක්ව තියෙන. අතන මම දිනන සොම්බියා දෙන්නෙක් ආවේ නැත්තම්. සොම්බිලා දෙන්නෙක් ඇවිත් ගහන්න ගත්තානේ. මම ඔරුව ලාවා පූල් වල වටන්න හැදුවේ. කුකුළු දෙන්නෙකුත් ඉන්නවා. එක තව ෂීප්ලා දෙන්නෙක් නෑනේ.
මට තනකොළ කන සද්දයක් දුන්නේ නැත්නම් තනකොළ මෙව කැඩෙන සද්දයක්ද? තමන්නේ අපි ඉම්මට ගහක් ඉම්මට කපා ගත්තා නම් හරි. මේක නිකන් නිසරු ගහක ගිහිනවා මේකේ වුඩ් ටිකක් ගන්න. පුළුවන් තරම් අපි උඩට ගිහින් ගමු. කියන්නේ මෙහෙම කඩද්දි මම මට පුළුවන් මේ ගාන විතරේ කඩන්න. මේකත් පුළුවන්. ගහේ ඔක්කොම ලීඩිය ගන්න පුළුවන් වුණා. මම මේ කේව් එක පැත්තට යන ගමන් හිටියේ තියෙන කෝල් තියෙන හිටිය වටින මං ඉම්මන්ට මේ ටික වුඩ් කරගෙන පික්ඇක්ස් එකක් එහෙම හදා ගන්න බලන්න. දැන් මට පික් එකක් විතරක් ඇති. ක්‍රාෆ්ටින් ටේබල් එක නැතුව දැනට ඒ ටික හදන්න විදියක් නැත. එහෙනම් ක්‍රාෆ්ටින් ටේබල් එකකුත් ක්‍රාෆ්ට් කරන්න වෙනවා. අපි ඉම්මන්ට මෙතනම හදාගමුද? අංකස් මොකද? ඇක්ස් එකකුත් හදාගත්තා මම. රෑයනවද මන්ද? මොකක්ද තුර අපිට මොකක්ද කෝල්ටිය ගත්තොත් අපිට ටෝස් ටිකක් හදාගෙන කියන්නේ එළියට මොබ්ල ස්පෝන් වෙනවා. අපේ වටපිටාවේ මොබ්ල ස්පෝන් වෙන එක අඩු කරගන්න පුළුවන්. කෝල් පොඩ්ඩ වැඩියෙන් හම්බුනොත් හොඳයි. අපි අවට හතර වටේම ටෝච් හයි කරගන්න. මොකක්ද තියෙනවා වගේ. මේ ටිකෙන්ම ටෝච් 20ක් විතර හදාගන්න පුළුවන් මේ හම්බෙච්ච කෝල් ටිකෙන්ම. ඉතින් මම ආයෙ මතක් කරන මේ වීඩියෝ වල මොකක් හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට මේ වීඩියෝ වල මේ තියෙන අවුල් ටික කියන්නේ මගේ වැරදි තියෙන ඒවා හදාගන්න පුළුවන්. ටිය ගහන ඩෝක්ල දෙන්නෙක් අර අයියෝ මම එනවා. මම වරද්ද ගත්තා. අනේ මම්මයි වරද්ද ගත්තේ. ඉතින් ගයිස් මං ඉම්මට ආයෙත් නිදා ගන්නවා. මොකද කිව්වොත් දැන් නැත්තම් ආයෙත් මට ආයෙත් ජීවිතේ නැති කරගන්න වෙනවා. අඩේ මෙච්චරයි අප මැරෙන්නේ. මං ඉතින් මට උදේ ඉඳලා එන්න. ඉතින් ගයිස් උදේ වුණා. ඉතින් ඊට පස්සේ මම මොකද්ද මගේ බඩු ටිකත් හොයන් යන්න බැලුවා. හැබැයි මට බඩු වලට වඩා වටින දෙයක් හම්බුණා. ඒක තමයි මේ එතන මම වැරදි පැත්තෙන් ගිහින් තියෙන ආයත යද්දි ඊට පස්සේ මට මේක හම්බුණා. ෂිප් එකක් පරණ. ඉතින් අපි මට මේ උඩට ගිහින් මොනවද බඩු තියෙන්නේ කියලා බලමු. ඇඳක් වගේ තිබ්බොත් නම් ඉතින් හොඳයි. කනේ මේකේ ඇඳක් තියෙයි නේ. මම උඩට යන්න. අනිකර මෙතන හිම වැලි කුඩු වෙනවා වගේ හිම ටික තමයි ඔක්කොම කුඩු වෙලා යන්නේ. ඔය වැලි වලට කලින් හිම තමයි ඔක්කොටම. මෙච්චරක් ඇති.
මේක උඩට යන්න ඕන තැනක් මෙතෙන් ලේසි. මට මතකද වැලි වැටෙනවනේ. කාන්න අපි පනිමු. හරි අපි ඉතින් නැවතත් ආවා බලමු. මේක ඇතුළට යන්න තියෙනවා පාරක්. මෙතන රූම් එකක එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ උඩට ගිහින් බලමු. හැබැයි මට හිතෙනවා මේක අපේ ගෙදර කරගන්නත්. ගාඩ ටෙස්ට් එකක් ගාටම වැටුනේ. අල්ල තියෙනවා මොකද්ද මේ? අනේ මන් දෙයකට කැම එකක් කියලා නම් දන්නේ නැහැ මොකද්ද කියලා දන්නේ නැහැ කැම එක. ආයෙත් මෙතන ජෑල් වගේක් තියෙනවා. ඕ මැප් එකක් තියෙනවා. දැන් මේ ටික ඕනේ අපි මැප් එක ගමු. මේ මැප් එක ගන්නකො මේක අපි මෙතන දිගහැරි බලමු. අය පේපර් මම උදේනේ ෆොටෝ ගන්න මැප් එකක් වගේ ඉතින් අන්න ඒ වගේ මැප් එකක් වෙන්න නැති කියලා. කමන්න. බලමු. අඩේ. මේ කතරේ මොකක්ද දන්නද දාලා තියෙන. අපි පොඩ්ඩක් එතනට ගිහින් බලමු කතරෙන් දාලා තියෙන මොකක්ද කියලා. තාමට ඇදක් හදාගන්න බැරි වුණා. හරි නැවට නගින්නත් කෑල්ලක් හදාගත්තා. දැන් අපි ඉම්මන් නිදාන තියෙන තැන හොයන් යන් මේ පැත්තේ. පොඩ්ඩක්කින් මේ පැත්තට හැරලා යන්න ඕනේ. පොඩ්ඩක් මෙහාට යනවා. මෙන්න මෙතන තියෙන කියලා පෙන්වන්නේ. අයියෝ මේ හැරි තමයි නිදානයක් තියෙන කියලා පෙන්වන්නේ. බෑ නිදානයක් නෑනේ අප්පා. කමන්න අපි එක පස් වෙලාවක බලමු දැන් අපි මැප් එකේ දැන් දරන අපි මෙතන ඉන්නේ කියලා. අපේ නැවත විලේජ් එකක් හොයාගෙන යන්. අඩේ මම මේ වීඩියෝ තුලම තුන් පාරක් මරුණා නේද? කමන්න අපි සැලෙනවද නෑනේ. ඔයාලට කියන්න බැරුණා ඉතින් මම මොකද ඉම්මන්ට් කියන්නේ ආයෙත් රෑ වුණොත් කියන්නේ මම බඩු ගන්න ආයෙත් ඉම්මන්ට් යද්දි රෑ වුණොත් ආයෙත් ඔයාලට වදයක් වෙන හින්දා මම මොකද්ද ක්‍රියේටිව් දාලා ගියේ. ඒක කියන්නත් ඕනේ මට ඒක කියන්න අමතක වුණා. නැත්තම් මම නේ හොර වැඩක් කරා වගේ නෝනේ. හැබැයි මම වැරදි පාර ගිහින් තියෙන්නේ. ඒක මුලින්ම මතකෙන් ගියා ඊට පස්සේ මම කොහෙන් හරි වැරදි පැත්තට වැටලා තියෙනවා. මේකේ මාර ගොඩක් පේන එක පාර.
මෙහාට පොඩ්ඩක් ඇල්ල එක විලේජ් එකක් හමු වුණා නම් මෙතන පොඩ්ඩක් නැගලා මෙතන නැගින්න බෑ වගේ. කද්දේ සද්ද මං මේ තනියට වටයක් ගහන්න ලොකු. ඉතින් සාමාන්‍ය විලේජ් එකක් තිබ්බන අර හරිය ගස් තියෙන එකක් තියෙනවා. අපි පොඩ්ඩක් මේ පැත්තට යමු. මේ ඉරිය වටයක්ම ගහගෙන. අර නැව මොන වගේ නැවද දන්නේ නෑනේ. ඒක හැබැයි ඇදක් නම් තිබ්බේ නෑ. හැබැයි එක දේ මම මැරුණ නැත්නම් මට ඒක හම්බෙන්නෙත් නෑනේ. හැබැයි මැරෙන්න කාලේ කියන්නේ මුලින්ම මැරෙද්දී මම උතේ ගියක් ඉන්න නැති කියලා. එකපාර මම දන්නත් විලේජ් එකක් ගාඩ වෙත් කියලා. කොළ බෑස නම් 4 වටි. ඕ. හරි. දැන් දිවිල්ලා. කොළ බෑගෙන පස්සෙන් බණ කියන එකපාර පෙකින් පැටිස් ස්පවුන් වුණානේ. දැන් නම් මැරෙන්න බෑ. මට දුරින් ගොඩබිමකුත් පේන මැප් එකේ පෙන්නනවා. අනේ මේකත් විලේජ් එකක් තිබ්බනම්. දැන් අර මැප් එකේ මීට වඩා ගොඩක් එකපාරට මේව කැප්චර් කරගන්න පුළුවන්. කියන්නේ හැබැයි මේ තරම් ලොකුවට මේක පෙන්වන්නේ නැහැ. බලමු මේක විලේජ් එකක් තියෙද කියලා. මට හිතෙනවා මේකවත් තියෙයි කියලා. රෑ වෙනවා වගේ හැබැයි. රෑ වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉඳලා ආයෙත් හැරලා යන්න. අපි ඉන්නේ කොහෙද? මෙතන. අපි ඉම්මඩ දැන් ආන්නේ නැවට යන්න. මුකක් දුරක් යනකම් නැව පැත්තට හැරුණා දිව්වා. එච්චරයි කරන්න තියෙන්නේ. මොකද දැන් සොම්බිලා එනවා. ඉස්කේ සොම්බිලාගෙන් නම් දුවලා බේරෙන්න පුළුවන්. ඉස්කේටර්ලාගෙන් දුවලා බේරෙන්නත් බෑ. ඒකේ ප්‍රශ්නේ. හතර වටේ මේ උන්නම් ස්පොන්නවා. මට හතර වටේ විදිනවා කියලා තේරෙනවා. මට ගිහින් අර ගස්සට පැන ගත්තා නම් වාසේ දුවන්න නැවතිනවා. පේන මානේ මට දුවන්න. අර ඒක මම මැරෙන්න එපා. දෙපැත්තට පොඩ වංගු ගගාවත් යන්. ඒතකොට පොඩ්ඩක් මොකද ඊත යන ඊතද කනගායි වගේ යයි. අම්මට ක්‍රීප කෙනෙක්. ඕ පුපුරන්න එපා. පුපුරවමු අපි. පුපුරන්න. මට නැගීම. අනේ මට බැරියෝ. කමන්නේම ඉන්න දෙන දන්නවා. ඉතින් මම පොඩ්ඩට ක්‍රියේටිව් යන්න මොකද ඒ තැනට ඉම්මන්ට යන්න නැත්නම් ආයෙ මැරි තමයි යන්න වෙන්නේ. මට මතක විදිහට මේ පැත්තෙන් ගියේ. මේ පැත්තෙන් ගියා. අන්දේ නෑ තිබු බවඩිය ගත්තෙත් නෑ. කමන්නේ. ඕ ගෝල්ඩන් නාමයක් දැවල් සොම්බි කෙනෙක්. අපිට තාම මේක විලේජ්ජත් හම්බුන්නේ නෑනේ. හැමෝම ඈදී නැව හම්බෙන්නේ නැතු විලේජ් එකක් හම්බුනත් කමන්නේ. මට කියන්නේ මට දැන් මේ නැව තියෙන තැන මිස් වෙන එක මම ආයෙත් හොයන්නේ.
ඒක මට වටිනා කියන දෙයක් තිබ්බද මම නැතිවෙච්ච බඩුතෝගේ නෑනේ එකපාරට නිකන් දුරින් නිකන් අර එළියෙන් නිකන් දුරින් පේන්න ගන්නක නිකන් මට එකපාර නිකන් කියන්නේ විලේජ් එකක් දැක්කා වගේ එකපාර පේන්නේ තරුත් එක්ක ඒ මොනවද මේ ගේම් එකේ අහස ලස්සනයි අයියේ මේ තරු පිරීලා නේ ඒ කියන්නේ නිකන් හින බලන් ඉන්න ආසයි ඒකේ තරු දිලිසින ඔයාලට පේනවද දැන් පොඩ්ඩක් බලන්න ඒකේ තරු කියන්නේ ගෙහි ගෙහි පත්තු වෙනවා ඒ අපි නිකන් මැප් එක නිකන් කියන්නේ අපි නිකන් ලෝගෝ මේ අපි ඉන්න නිකන් ලෝගෝ ගෝල් නිකන් කැරකෙනවා වගේ තියෙනවා මොකද කිව්වොත් මට පේනවා තරු එහා මෙහා යනවා ඉතින් guys මම අදට මෙතනින් නවත්තනවා මම ඉතින් නැවත් හම්බුණා ඔව් නැවත් හම්බුණා ඉතින් guys අද මම මෙතනින් නවත්තනවා මොකද කිව්වොත් වීඩියෝ මාරු විනාඩි 30ක විතර වීඩියෝයක් දැන් රෙකෝඩ් වෙලා තියෙන්නේ ඉතින් මම මේ වීඩියෝ දාන්න මැප් එකක් හම්බුණා ඉතින් මම පොඩ්ඩක් මෙහෙමම මොකද්ද නැවතුලට යන්න ඊට පස්සේ මම මෙතනින් වීඩියෝ නවත්තනවා ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න කියලා කැම ඉල්ලනවා මොකද අපිට ඉම්මන්ට subscribers 100 ගහන්න තියෙනවා තාම අපිට subscribers ඉන්නේ 3-4 දෙනෙක් විතරයි කොහමද අපි 100 ගහමු අපිට ඒක පුළුවන් ගහන්න ඉතින් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ share කරන්න ඊට පස්සේ මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා ඒක කමෙන්ට් කරන්න කමන්නේ එතකොට මම එකකින් මට හදාගෙන ඊට පස්සේ ඒ කියන්නේ ඒ වැරද්ද ආයෙත් වෙන්න නොදී තියාගන්නම් ඉතින් ඒ කියන්න තියෙන එච්චරයි එහෙනම් මම ගියා